සුබ දවසක් වේවා ඔබට. අද උසුතුරු විසිතුරු විශේෂාංගය තුලින් කතා කරන්නේ ඔබ මේ දකින පොල්පලා ශාකයේ තියෙන ඖෂධීය වැදගත්කම ගැන. මේ පොල්පලාවල නිජබිම ලෙස අප්‍රිකා මහද්වීපය තමයි සැලකෙන්නේ. නමුත් මේ පැලෑටිය ආසියාව පුරාමත් ඕස්ට්‍රේලියාව ආදී රටවලත් වැවෙනවා. පොල්පලා ශාකය සිංහලෙන් පොල්කුඩු පලා කියලත් හඳුන්වනවා. මෙය අඩි 2ක් විතර උසට වැවෙනවා. විටක පඳුරක් ආකාරයෙන් දැක ගන්න පුළුවන්. මෙය අමරන්තේසී කුලයට අයත් ශාකයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. පොල්පලා පලාවක් ලෙස මෙන්ම පොසු කැඳ සෑදීම සඳහා භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම මුළු ශාකයම ඖෂධ පිණිස භාවිතා කරනවා. බොහෝ කාලයක ඉඳලා ඔසු පැන් ලෙසත් මුත්‍රාබාධ සඳහා ඖෂධ ලෙස පොල්පලා තම්බා බීම ලංකාවේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්න දෙයක්. මුත්‍ර දැවිල්ල, මුත්‍ර අඩස්සිය, මුත්‍ර ගල්, අර්ශස්, හෘද රෝග, කාන්තා රෝග, කැස්ස, ඇදුම, පීනස, හිස්රදය, උගුරේ ආසාදන, පාචනය, අතිසාරය, ගොනෝරියාව, පාණ්ඩුව ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමට ඖෂධ සැකසීමට පොල්පලා ශාකය භාවිතා කරනවා. මුත්‍ර අඩස්සිය, මුත්‍ර දැවිල්ල සහ මුත්‍ර ගල් සඳහා මෙම සම්පූර්ණ ශාකයම තම්බා බීම හොඳ ඔසුවක් වෙනවා. වියලි පොල්පලා මල් හා කොළ ගිනි අඟුරු මතට දමා දුම් ආග්‍රහණය කිරීම ඇදුම රෝගයට හොඳ ප්‍රතිකාරයක්. ඔළුවේ කැක්කුම් සඳහා පොල්පලා මුල් අඹරා නළල මත ආලේප කිරීම හෝ පොල්පලා මුල් ඇල්දියෙන් අඹරා නළල මත පැලැස්තර දැමීම සිදු කරනවා. මේවාට අමතරව රුධිරගත සීනි සහ මේදය අඩු කිරීමේ හැකියාවත්, පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව සහ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව, අක්මා පටල ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාවත් පොල්පලාවල තිබෙන බව සඳහන් වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් පොල්පලා නොයෙකුත් ආහාර සඳහා එක් කර ගන්නවා. පොල්පලා කැඳ මේ අතරින් විශේෂයි. ඒ වගේම මල් හට ගන්නට පෙර ලපටි පොල්පලා පැල කවුපි අහුරක් හෝ කොස් ඇට දමා ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගන්නවා. නොමේරු පොල්පලා කොළ, රතු ලූණු උඹල කඩ දෙහි පොල් දමා රසවත් සම්බෝලයක් හෝ මැල්ලුමක් ලෙස පිළියෙල කර ගන්නවා. කවලම් පලා මැල්ලුම් සඳහාත් පොල්පලා යොදා ගන්නවා. වියලා හෝ අමුවෙන් පොල්පලා ශාකයේ සියලුම කොටස් තම්බා පෙරා ගන්නා ඔසු පැන් පිපාසය නිවාලන බොහෝ ගුණ ඇති රසවත් පානයක් ලෙස ඖෂධීය ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේ ආකාරයෙන් ගත්තම පොල්පලා කියන්නේ ගෙවත්තක තිබෙන්නම ඕන ඔසුවක්. ඔබටත් ආරාධනා කරනවා ඔබේ ගෙවත්තෙත් පොල්පලා ශාකයක් සිටුව ගන්න කියලා. මුත්‍ර දැවිල්ලක් එහෙම හැදුන වෙලාවට තමයි මේකේ තියෙන වටිනකම තේරෙන්නේ. නැත්නම් පොල්පලා වේලලා අරන් තියාගන්න. අවශ්‍ය වෙලාවට ඔසු පානයක් ලෙසත් ඖෂධයක් ලෙසත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. තවත් මෙවැනිම වූ ඖෂධීය ශාකයක තොරතුරු සමග තවත් වීඩියෝවකින් හමු වෙමු.